to discuss the lesson today. All the students join with me. Grade 10 activity number 6 lesson. Guess who it is. Guess who it is. What's meaning guess? Tell me. Guess. Guess anumana කරනවා. Attention please. What's meaning attention? Attention meaning? අවධානය දෙන්න. Attention please. Welcome to guess who is competition. What's the meaning පුතා competition? Competition meaning තරගය. This competition is open to all. Open to all. What's the meaning? Not timely. ඒ කියන්නේ වෙලාවක් කාලයක් සඳහන් කරලා නැහැ. And open to all. ඒ කියන්නේ yes, all conducted එහෙම නැත්නම් all හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. This competition මේ තරගයට ඒකයි කියන්නේ this competition is open to all හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. We will read the description. We will read the description. What's meaning? විස්තර කරනවා අපි විස්තර කරනවා. Who is the description? කවුද මේ විස්තර කරන්නේ? Organizer. මේ තරගය සංවිධානය කරන කෙනා තමයි විස්තර කරන්නේ සංවිධායක මණ්ඩලය. We will read the description of a person. What's the meaning person? පුද්ගලයා. Person who is here at the carnival. මේකේ පුතේ විස්තර කරන්නේ කවුරු ගැනද? කිසියම් පුද්ගලයෙක් ගැන කොහේ ඉන්නද? carnival එකේ ඉන්න. What's the meaning carnival? Did you see carnival දැකලා තියෙනවද ඔයා? Where is? කොහෙද දැකලා තියෙන්නේ? And Anuradhapura town, happy new year and then after Poson නේ මේ වගේ උත්සවවලදී carnival නිතරම දකින්න තියෙනවා. And others musical show නේ and did you go ඔයාලා ගිහිල්ලා ඇති බලලා ඇති නේ right. එතකොට ඔන්න carnival එකක ඉන්න පුද්ගලයෙක් කවුරු හරි එයා ගැන තමයි මේ announce එක තියෙන්නේ. All you have to do is to find him and bring him to the registration desk. What's පුතා මොකද්ද කියන්නේ? All you have to do හැමෝම සම්බන්ධ වෙලා කරන්නලු. මොකද්ද? Find. What's meaning find? F-I-N-D find. සොයා ගන්න. මොකද කියන්නේ? සොයා ගන්නලු. හැමෝම එකතු වෙලා තනි තනියෙන් මේ තරගෙට සම්බන්ධ වෙන්න පුළුවන්. එයාව හොයාගෙන පුතේ අරගෙන එන්නලු. කොහෙද? registration desk. What's meaning registration desk? ලියාපදිංචි කරන ස්ථානෙට මේ තරගයට තරගකරුවන් ලියාපදිංචි කරන තැනට ඇවිල්ලා මෙයා පිළිබඳ විස්තර කියන්න කියනවා. Then you can see the appears බාහිර පෙනුම. මෙයාගේ බාහිර පෙනුමේ තොරතුරු ටික මේ announce එක ඇතුලේ දීලා තේනවා. බලන්න. Bring him to the registration desk. Our mystery. What's the meaning mystery? අභිරහස. Person today is a man. අද දවසේ පුද්ගලයාගේ විස්තර ටික අභිරහස් පුද්ගලයාගේ අපි අවුරුදු උත්සවයේදී මේක කරනවා කොහොමද? සැඟවුණු අමුත්තා හොයන. ආන් මේ වගේ වැඩසටහනක් තමයි මේ තියෙන්නේ. He is about 5 feet. What's the meaning 5 feet? Feet meaning feet අඩි. එයා උස අඩි 5යි and 10 inches and 10 inches. What? කොච්චරද? උස අඩි 5යි අඟල් 10ක් උසයිලු. Just like me. Tall and is. මොකද ඒක නේ? හරියට මං වගේ. 5 10 11ක් විතර ඉන්නවා. ඒ කියන්නේ 12ක් වුණා නම් අඩි 6යි නේද? Right. හරි කමන්න. 5 feet and 10 inches tall. What's meaning tall? එයා උස අඩි 5යි අඟල් 10ක් උසයි කියලා කියනවා. And is dark complexion. What's meaning dark complexion? ඔහු අඳුරු ඒ කියන්නේ සාමාන්‍ය තලෙලොයි කියන එක නේ කළු පැහැයෙන් යුක්තයි කියන එක. සුදු කෙනෙක් නෙමෙයි කියන එක. Dark complexion he has a big birthmark. What's meaning birthmark? උපන් ලපයක් තියෙනවා. Where is අපි බලමු හැමෝගෙම උපන් ලපයක් තියෙනවා. But මෙයාගේ උපන් ලපේ පුතේ කොහෙද තියෙන්නේ? He has a big birthmark on his left. What's meaning left? Oh, left meaning left. වම් පැත්තේ cheek. What's meaning cheek? කම්මුලේ he is එයාගේ birthmark එකක් උපන් ලපයක් තියෙනවා කොහෙද? වම් පැත්තේ කම්මුලේ. දැන් මෙයාලා විස්තරේ ටිකක් හොඳටම කියනවා. සාමාන්‍යයෙන් අවුරුදු උත්සවයක සැඟවුණු අවස්ථා හොයද්දී මෙච්චර විස්තර කරලා කියන්නේ නැහැ. Sorry. ඇයි අද ටිකක් අමාරුයි. I'm sick. ඒකට හේතුව
ඇයි එහෙම කියන්නේ නැත්තේ? එකම වගේ ඉන්න කිහිප දෙනෙක් තමයි විස්තර කරලා කියන්නේ අපිව නොමග යවන්න. මේ බලන්නකො birth mark on his left cheek. එතකොට අපිට හොයාගන්න පහසුයි. He's wearing a white color. එයා ඇඳගෙන ඉන්න මොන පාටද? සුදු පාට long sleeve. What's meaning long sleeve? අද්දිගේ shirt එකක් ඇඳගෙන ඉන්නවා long sleeved shirt, a pair of black trousers. කළු කලිසමක් ඇඳගෙන ඉන්නවා. He's wearing a white color long sleeved shirt, a pair of black trousers, a white hat, and wearing, what is the wearing? Yeah, තව පැලඳගෙන ඉන්නවා පුතේ මොකද්ද? hat, මේ white hat එකක් කියන්නේ මේ cap එකක් දාගෙන ඉන්නවා මොන පාටද? සුදු පාට, and her pair of black sandals. What's meaning sandals? Sandals සෙරෙප්පු. What's meaning sandals දිනුනේ? සෙරෙප්පු. එයා කළු සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නවලු. Therefore organizer tells you must hurry find him. ඔයා ඉක්මනින් මෙයාව හොයාගන්න. ඒ වගේම find him and bring අරගෙන එන්නලු. where is කොහෙටද අරන් එන්නේ කියන්නේ? registration desk. ලියාපදිංචි කරන ස්ථානයට ගේන්න කියනවා. him and win a prize. What's meaning prize? Prize. What's meaning prize? Oh, prize meaning two meanings, but this prize PRI is a D prize. තයාගය මොකක්ද එයාට ලැබෙන්නේ? තයාගයක් ලැබෙනවා කාවද? මේ attention එක ඇතුලේ announcement එක ඇතුලේ ඉන්න guest අනුමාන කරන person ව හොයාගත්ත කෙනාට පුත්කලයට. what is appearance කොච්චරද බාහිර පෙනුම යාගේ උස කොච්චරද? අඩි 5යි අඟල් 10යි. අඟල් වලට අපි ඉංග්‍රීසියෙන් කිව්වා inches. what කොච්චරද? inches. මොකක් කියලාද කිව්වේ? inches කියලා කිව්වේ. right, okay, thank you very much.